සුබ දවස සිදුනට ඔබ අද එක්තුවෙන්නේ ස්පොන්සර්ස්ගේ YouTube නාටිකත් සමගයි. ඔබ දන්නේ නැති පසුගිය දින කිහිපය තුළ ඇමරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් 60කට අධික ප්‍රමාණයක් වෙත තීරුබදු 10% සිට 50% දක්වා පනවනු ලැබුවා. එහිදී වැඩිම තීරුබද්ද පනවන ලද්දේ කාම්බෝජය 49%ක්, ශ්‍රී ලංකාවට 44%ක්, චීනයට 34%ක් පෙර පැවති තීරුබදු සමග 54%ක තීරුබද්ද පනවනු ලැබුවා. එවගේම එම තීරුබදු පැනවීමේදී ඇමරිකානු භාණ්ඩාගාරය විසින් විශේෂ සිදුවීම් කර ඇති බව වාර්තා වෙන්නේ. රුසියාවට තීරුබදු පැනීම සිදු කරලා නැහැ. කෙසේ නමුත් ඇමරිකානු ජනාධිපතිවරයා අසං කර ඕස්ට්‍රේලියාව ආසන්න වූ ඇන්ටාර්ක්ටිකා දූපත්වල හර්ට්ස් සහ මැක්ඩොනල්ඩ් දූපත්වලට 10%ක තීරුබද්ද පනවන්න. ඒ වගේම ඒ විශේෂ කාරණාවක් කියන්නේ එම හර්ට්ස් සහ මැක්ඩොනල්ඩ් කියන දූපත්වල ජීවත් වෙන පෙන්ගුයින් ලැබීම. එම දූපතට අවම වශයෙන් මිනිස් සංක්‍රමණයක් සිදු වෙන 2010 වසරේදී එම දූපතට කෙනෙකු සංක්‍රමණය වෙනවා. ඒ ඕස්ට්‍රේලියා පර්ත් වලින් දින 7ක් මුහුදෙන් තමයි යාත්‍රා කරලා එම දූපතට ළඟා වෙනවා. කිලෝමීටර් 4000කට වැඩි ප්‍රමාණයක දුරකින් තමයි එම දූපත පිහිටලා තියෙන්නේ. ඒ වගේම පෝක්ලන්ඩ් දූපතටද 10%ක තීරුබද්දක් පනවලා තියෙනවා. එහි සාමාන්‍ය මිනිසුන් 10ට ආසන්න ප්‍රමාණයක් තමයි ජීවත් වෙන බව තමයි වාර්තා වෙන්නේ. මේ වෙද්දී යුරෝපා සංගමයට 20%ක තීරුබදු පනවලා තිබෙනවා. මේ සම්බන්ධව යුරෝපා සංගමේ සභාපති උර්සුලා වොන් ඩර් ලෙයන් සහ මැක්‍රෝන් ජනාධිපතිතුමා, ඉතාලි අගමැතිවරිය, ඒ වගේම රටවල් ගණනාවක ජනාධිපතිවරු මේ සම්බන්ධව සාකච්ඡා කරමින් පවතිනවා. ඇමරිකානු ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාදාමයට ප්‍රතිවිරුද්ධ තීරුබදු පැනවීමට යුරෝපා සංගමය ඉදිරි සතියේදී කටයුතු කර බව තමයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් මේ වන විට චීනය විසින් තමන්ට එල්ල කර තීරුබදු වලට පෙරලා නැවත ප්‍රතිපහාරයක් එල්ල කර තිබෙනවා. ඒ අනුව ඇමරිකාවට චීනය විසින් 34%ක තීරුබද්දක් පනවා තිබෙනවා. තවද ඇමරිකානු ජනාධිපතිවරයාගේ ක්‍රියාදාමයට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් ඇමරිකාවට සිදු කරන සියලුම ආයෝජන නවතා දමා ඇති බව වාර්තා කරනවා. එමෙන්ම එය එසේම ක්‍රියාදාමය යුරෝපා සංගමයටද ගත යුතු බව තමයි ඔහු වාර්තා කරන්නේ. කෙසේ නමුත් අපි බලමු ඉදිරියේදී කුමන ආකාරයේ තීරුබදු යුද්ධයක් පවතීද කියලා. හැමදෙනාටම සුබ දවසක්. අපි මෙවැනි වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු.